ෂෙයා කරගන්න යන්නේ අයිටම්ස් 17ක්. මෙන්න මේ බෑග් එක තියෙන්නේ ක්‍රොප් ටොප් එක, අයිලයිනර් පෙන්සිල් එකක්, මේ නේල් සෙට් එක, මැට් ලිප්ස්ටික් එකක්, බ්‍රවුන් ෂේඩ් එකක්. ඒක නම් අපරාධයි. තේරුම්න්නේ. මෙන්න මේ කේවට් කලර් එක නම් so cute. වෙල්කම් බැක් ටු මයි YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ තිමෝ පාර්සල් එකක් ගැන. මම තිමෝ ඕඩර් එකක් දැම්මා, ඒක අද ආවා. මම ෂෙයා කරගන්න යන්නේ මම මොනවාද අයිටම්ස් ගත්තේ කියලා. මම මේ පැකේජ් එකේ අයිටම්ස් 17ක් ගත්තා. ඒව තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මුලින්ම තියෙනවා මෙන්න මේ බෑග් එක. මෙන්න මේ බෑග් එක තියෙනවා. මේක ගැන කිව්වොත් මම හිතපු මැටීරියල් එක නම් නෙමෙයි. හැබැයි මේ ගාන මට මතක නැහැ. මම ගාන මෙතනින් දාන්නම්. මේ ගානට වර්ත් මෙන්න මෙහෙම තමයි මේ බෑග් එක තියෙන්නේ. මේ බෑග් එක ඇතුළ ගත්තොත් ඔන්නම තමයි තියෙන්නේ. පේනවා ඇතිනේ. තියෙන්නේ අවුලක් නැහැ. ඒක ෂේප්. පස්සේ මම ගත්තා ඒ කලර් එකෙන්ම මෙන්න මේ ක්‍රොප් ටොප් එක. මෙන්න මේ ක්‍රොප් ටොප් එක. ඒ බෑග් එකට මැච් වෙන තමයි මම මේක ගත්තේ. පිටිපස්සේ මෙහෙම තියෙන්නේ. මේ විදිහට. අවුලක් නැහැ. ඒකත් ඒ ගාන හැටියට ෂේප්. පස්සේ තියෙනවා මේ සමහර ඒවා නම් මම අන්බොක්ස් කරලා බැලුවෙත් නෑ ඇත්තටම. මෙන්න මේක. මේක ඇවිල්ලා අයිලයිනර් පෙන්සිල් එකක්. අයිලයිනර් පෙන්සිල් එකක්. අපි ඒක ඕපන් කරලා බලමු. ඕපන්. පැකේජින් නම් ඇත්තටම සමහර ඒවා ගොඩාක් හොඳට තියෙනවා. මෙහෙම අයිලයිනර් එකක්. මෙහෙම ගන්න තියෙන පෙන්සිල් එකක්. මේක ඒකත් හොඳයි. මම ඒ ගණන් වලට ඔක්කොම ෆොටෝස් වලින් දාන්න මතක නැහැ. ඒකත් ෂේප්. ඊට පස්සේ ගත්තා මෙන්න මේ නේල් සෙට් එක. ඒකේ ස්ටිකර් සෙට් එක තියෙනවා. නේල් සෙට් එක නේල්ස් 24ක් තියෙනවා. ඒක මම try කරලා බලන්න ඕනේ. මම ඊට කලින් නම් අරගෙන try කරලා නැහැ. පස්සේ තියෙනවා මේ මොකක්ද? මේක ඉල්ලා මැට් ලිප්ස්ටික් එකක්. ඒකේ ලිප්ස්ටික් එකක් කිව්වට මේක ලිප් ලයින් එකක් වගේ යූස් කරන්න පුළුවන් එකක්. එජ් එකට ඩාර්ක් කලර් එකක් ගන්න. මම හිතනවා ඒකත් හොඳයි. ගැවෙනවා. අවුලක් නැහැ. ඒකත් ෂේප්. මොකක්ද කියලා බලන්න. මේක ෆවුන්ඩේෂන් එකක්. මම ෆවුන්ඩේෂන් එකක් ගත්තා. මම මේකෙන් කලින් අරන් ෆවුන්ඩේෂන් නම් ඇත්තටම ගාලා යූස් කරලා නැහැ. හොඳයිද කියලා බලන්නත් එක්ක ගත්තේ. මෙන්න මේ වගේ කියුට් බොටල් එකක් තියෙන්නේ. මෙච්චරයි උස. එක පාවිච්චි කරන්න තියෙන්නේ. ක්ලිප් එක ගලුලා. ඒක බලමු. ඉන්නේ නැහැ. ෂේප් නේ. අවුලක් නෑ. හිතුවට වඩා ඒක හොඳයි. අපරාධි ගොඩක් ආවා. ඒකත් හොඳයි. ඒක මෙහෙම ක්ලිප් එක ගහලා වහලා තියන තමයි තියෙන්නේ. මෙහෙම වහලා තියන්න පුළුවන්. ඒකත් හොඳයි. එකටත් මම සැටිස් වුණා. මේ පැකේජ් එක ඒක නම්
එකේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඒ උනට අවුලක් නැහැ ඇතුළ ෂේප්. මේක ඇවිල්ලා මේක ප්‍රයිමර් එකක්. මම ප්‍රයිමර් එකක් යූස් කරන්න ඕන කියලා හිතුණා. ප්‍රයිමර් එකක් ගත්තා. මේක ප්‍රයිමර් ස්ප්‍රේ එකක්. මේක ජෙල් එකක් වගේ මේක තියෙනවා. මේක ස්ප්‍රේ එකක්. එකක් ෂේප්. ඊළඟට තියෙනවා මොකක්ද දන්නේ. බලමු කපලා. මට දැන් මතකත් නෑ මොනවද දෙන්නේ කියලා. ඇත්තට මේකප් අයිටම්ස් න තමයි ගොඩාක් හරියක් දෙන්නේ. මේකේ තියෙන්නේ ලිප්ස්ටික් එකක්. මේක අරින් පැකේජින් එක. හරි. මේ කලර් එක මොන වෙන්න පුළුවන්ද? බ්‍රවුන් ෂේඩ් එකක්. මම මේක try කරලා බලන්න තමයි ගත්තේ. අතන මම ගාව බ්‍රවුන් ෂේඩ් නැහැ. මොන වගේද කියලා මට ආස හිතුණා. බලමු යූස් කරලා. මම ඔයාලට යූස් කරනකොට වීඩියෝ එකක් ගේන්න. කවුලක් නෑ. කලර් එක කොහොම වෙයිද කියන්න දන්න. හරි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේක ගොඩක් අය හොඳයි කියලා දාලා තිබුණා. මේක ඇවිල්ලා සන්ස්ක්‍රීන් එකක්. සන්ස්ක්‍රීන් එකක් වගේම මේකේ තියෙනවා මේ ටින්ට් එකක්. මට ආස හිතුණා ෆවුන්ඩේෂන් එකක් ගන්න නැතුව සන්ස්ක්‍රීන් එක විතරක් ගාලා මේකප් එකක් දාන්න පුළුවන්ද කියලා try කරන්න. මම දැක්ක ටින්ට් එකක් තියෙන ෆවුන්ඩේෂන් මේ මොනද සන්ස්ක්‍රීන් තියෙනවා කියලා ගොඩක් අය දාලා තියෙනවා YouTube channel වල. මේ ගොඩක් දාලා තියෙනවා මේ ගොඩක් අය මේකප් කරනවා දැකලා තියෙනවා. හැබැයි මං ගාව එහෙම එකක් නැහැ. මං ගාව normal සන්ස්ක්‍රීන් තියෙන්නේ. ඒ නිසා තමයි මම මේක ඕඩර් කරලා බැලුවේ. මට ගොඩක් ආස හිතුණා. මේක බලමු ටින්ට් එකක් තියෙනවද කියලා. ඔයාලට පේනවද? ඉන්නේ බලමු ගොඩක්. බලමු මෙන්න මේම තමයි තියෙන්නේ. ඒක නම් අවුල් වගේ පිටි ගෑවා වගේ තියෙන්නේ. ඒක නම් එච්චර හරියන්නේ. ඒ කලයකට මං ආසත් නැහැ. ඒක නම් අපරාධි. තේරුම් ගන්න. පිටි ගෑවා වගේ අත සම්පූර්ණයෙන් වෙනස් වුණා. කොහොමද දන්නේ? මේකේ තියෙනවා SPF 50 තියෙනවා කියලා තියෙනවා. සමහර විට බොඩි එකට නම් අවුලක් නැති වෙයි. මූණට අවුල් පොඩ අවුල් මූණට නම් මේක. මොකද මූණ නිකන් කළු වෙන්න වගේ බලයි. අතට වගේ ගාගෙන යන නම් ෂේප් එක. ඒක මං හිතුවට වඩා කලර් එක අවුල්. ටින්ට් එක වැඩි. ඒකයි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ තව තියෙනවා මෙන්න මේක. මොකද්ද මේක? මේක ඇවිල්ලා මේ පොඩි මේ අයි ෂැඩෝ පැලට් එකක්. මම හරියට මම ගොඩක් අයි ෂැඩෝස් යූස් කරන කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් පින්ක් වගේ normal ස්කින් කලර් වගේ තමයි යූස් කරන්නේ. ඒකට මේ චූටි එකක් තිබුණා හොඳ ට්‍රැවල් සයිස් එකක් තමයි මට ඕන කරලා තිබ්බේ. ඒකයි මම මේක ඇත්තටම ඕඩර් කරේ. ඒක කියුට් අනේ. ෂෝක් එක. ඒක මේ හරිම චූටි. චූටි වුණාට ගෙනියන්න පහසුයි. ට්‍රිප් එකක් වගේ යනකොට නම් ෂේප්. මේ තියෙන්නේ එක. ඔන්න තමයි ඒක තියෙන්නේ. ඒක නම් ෂෝක්. ඒ ගෑවෙනවද දන්නේ නැහැ. පෙනුමෙන් නම් අවුලක් නැහැ. ඊට පස්සේ මිනි බ්‍රෂ් සෙට් එක. මං හිනාසාවෙන් තමයි මේක ඕඩර් කළේ. ඇත්තට මේක නම් ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා වගේ තමයි තේරෙන්නේ. අපි හදලා බලමු. බ්‍රෂ් සෙට් එක. ඕනේ ෂෝක් එක. ඒක නම් ෂෝක් වගේ පේන්නේ. අවුලක් නැහැ. ඒ ගානට ෂේප් බ්‍රෂ් තියෙනවා. මේකෙත් එකක් තව තියෙනවා.
බ්‍රෂ් සෙට් එකේ 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. බ්‍රෂ් 10ක් තියෙනවා. ඒක නම් හැබැයි හොඳයි මේ. ඒක ෂේප්. හරිද? ඊළඟට තියෙනවා මේකේ අයිටම්ස් ගොඩක් තියෙනවා. මම මේ මට මතක නැහැ ගාන නම් මේ කොහමද මම ඔක්කොම දැම්මේ අර බෑග් එකටයි මේ ක්‍රොප් টොප් එකටයි අමතරව දැම්මේ ඔක්කොම මේකප් අඩු. මේක ඇවිල්ලා මේ එක කොන්ටෝ කරන එකයි හයිලයිට් එකයි දෙපැත්තෙම තියෙනවා කියලා තිබුණා. ඒක කොහොමද නම් දන්නේ නැහැ. ඒක ඇවිල්ලා කළා දිනේ කරන්න අමාරුයි. මෙන්න මෙහෙම ගාන දාගුත් නෑ නේ. දරගම්කෝ. කොන්ටෝ කරන්න ගන්න ෂේප් ගෙවෙනවා. ඒක උලක් නෑ. ඒක තියෙන්නේ ඔහොම. මෙහෙම ලිප්ස්ටික් එක වගේ උඩට ගන්න. කලර්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. ඒ කියන්නේ අනිත් පැත්තේ තියෙන්නේ මේ ගොඩාක් ලයිට් කලර් එකක්. මේ ඒක හොඳයි සාමාන්‍යයෙන් ඔය හයිලයිට් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒකත් කියවෙනවා ඒක හයිලයිට් එකක් විදිහට යූස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. බලමු. ගානකට තමයි බලන්නේ. ඒකත් අවුලක් නෑ ෂේප්. ඊට පස්සේ ගත්තා මෙන්න මේ කේවට් කලර් එක නම් සෝ කියුට්. මේ ප්‍රශ්නේ මොනවද කියන මේ ස්පොන්ජ්ස් ඊට පස්සේ මොනවද පවුඩර් බ්‍රෂ් මේවා මෙන්න මේවා ඉන් දෙකක් තියෙනවා කලර්ස් දෙක නම් ලස්සනයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ස්මෝල් පොඩ්ඩක් මේ බියුටි බ්ලෙන්ඩර් එකක්. ඒ වගේ තව එකක්. ඊට පස්සේ තව තියෙනවා මේ වගේ මේ ලොකු සයිස් දෙකේ මේ බියුටි බ්ලෙන්ඩර්ස් දෙකක්. ඒ පැක් එක නම් මාර වාසියනේ. ඒක නම් මරු. මොකද මේ එකම පැකේජ් එකේ සෙට් එකම තියෙනවා. ඒක ලාභයි ගොඩක්. ඒක හොඳයි. ඊට පස්සේ බලමු මෙන්න මේක. මේක මොකද්ද මේක? මේක මේ මොනවාද දන්නවද? මේක මේ මොනවාද මේ කලර් කරෙක්ටර් එකක්. මේක කලර් කරෙක්ටර් එකක් මම මතක කරලා තිබුණේ. කලර් කරෙක්ටර් එකක් මම යූස් කරලා නැහැ මීට කලින්. මම මේක ගත්තේ ඇත්තටම මගේ මේ පොඩ්ඩක් ඇස් වටේ පොඩ්ඩක් මේකප් කරද්දි පොඩ්ඩක් ඩාර්ක් වගේ පේන්න ගන්නවා. අන්න ඒක පොඩ්ඩක් කවර් කරන්න පුළුවන්ද? ඊට පස්සේ කට වටේ මම දැකලා තියෙන වීඩියෝස් වල මේකෙන් මේ ඔරේන්ජ් කලර් එක අපේ ස්කින් කලර් එකට ගොඩක් මැච් වෙනවා. මෙන්න මේකෙන් ලස්සනයි. මම හිතපු විදිහට මේක තියෙනවා. මේකෙන් මේ කලර් කරෙක්ට් කරන්න පුළුවන් කියලා කියනවා. කලර් කරෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ ඇහැ වටේ මේ අපේ පොඩක් කොහොමත් කලර් එක ඩිෆරන්ස් එකක් තියෙනවනේ මේ ස්කින් එකත් එක්ක. අන්න ඒක කවර් කරගන්න. මම ඔයාලට මේකප් වීඩියෝ එකක් ගේනකොට මේවා දාලා මේකප් කරන වීඩියෝ එකක් ගේන්න. හරිද? ඒක චෝ. ඒක අවුලක් නෑ. ඒක මොකද්ද? යොක් වගේ තියෙනවා. බලමුකෝ. මොනවද මන් දකුරු වගේ තියෙනවා යන්නත්. ලූස් පවුඩර් එකක්. මම දැම්මා ලූස් පවුඩර් එකක්. ඒකේ කලර් එක නම් කොහොම වෙයිද දන්නේ නැහැ. මම නිකන් ස්කින් කලර් එකට හුරු නැචරල් කලර් කියලා තිබුණේ. අන්න එහෙම එකක් දැම්මේ. මේක හරියයිද දන්නේ නැහැ ස්කින් එකට. මේ තියෙන ලූස් පවුඩර් එක. මගේ ලූස් පවුඩර් එක ඉවර වෙලා ඇත්තටම ඒකයි මම මේක දැම්මේ. ඒක තියෙනවා. ඒක ගාලම තමයි බලන්න වෙන්නේ. කොහොමද කියලා. හරිද? ආයේ තියෙනවා නේල් සෙට් එකක්. නේල් සෙට් එකක් තියෙනවා. මේ නේල් සෙට් එකේ තියෙනවා නේල්ස් 24ක් තියෙනවා. මේකේ 24ක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා අර නීපුතු ෂේප් කරන එක තියෙනවා. ඊට පස්සේ මෙතන ස්ටිකර් කාඩ් එක තියෙනවා අලවන. මම මේක ඇත්තටම මේවා මම try කරලා නැහැ. මේ පාර්ත මේව try කරලා නැහැ. ඇත්තටම මම මේ පාර try කරන්න තමයි හිතන් ඉන්නේ. ගොඩක් අය දාලා තිබ්බා මේක හොඳයි ඇලෙව්වාම ලස්සනට තියෙනවා කියලා. ඒකයි මම මේක ගෙන්නුවේ. මේක හරි ගියොත් තව ගෙන්නලා බලමු. හරිද?
නම් ඔන්න ඔය ටික තමයි මගේ මේ පැකේජ් එකේ තිබුණේ. මම මේ වගේ මේකප් කරන වීඩියෝස් ඔයාලට ඉස්සරහට ගේන්නම්. මම ඒතර කියන්නම් මේක තිමු අයිටම් එකක් කියලා. තිමු නේද? ටිමුද එක එකනා එක එක කියනවා නේ මන්ද. ඒකේ මම ඔයාලට මේකප් කරද්දි කියන්නම් මේකෙන් ගත්ත අයිටම් එකක් කියලා. මම මේකප් වීඩියෝ එකක් ගේන්නම්. එතකොට කියන්නම් කොහොමද මේවා හොඳයිද මොකද කියලා. හරිද එහෙනම් මං අදට ගිහින් එනවා ආයිත් මාත් එක්ක එකතු වෙන්න මම දිගටම channel එක කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා subscribe කරලා නැත්නම් පහලින් subscribe button එක ඔබන්න එහෙනම් අදට මං ගිහින් එන්නම් bye